තත්ත්වය. ඒ විතරක් නොවේ ලෝක ආර්ථිකය අතර දෙවැනි බලවතා ලෙස හැඳින්වෙන මහජන චීන සමූහාණ්ඩුව එහි රාජ්‍ය නායකයා වසර 28කට පසුව ශ්‍රී ලංකා ද්වීපයට සැපත් වෙන අසිරිමත් මොහොතයි ඔබත් මමත් මේ මොහොතේදී දකින්නේ. තතාවේ උච්චතම අවස්ථාව විදිහට අපට මේ මොහොත හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා තමයි චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ද්වීපයට සැපත් වන්නේ. චීනය ශ්‍රී ලංකාව කිසිදු දිනයක අමතක කළේ නැති රාජ්‍යයක්. එනිසා අපේ රට සහ චීනය අතර පවතින සබඳතාව ඊටාම දිගු කාලීන ඉතිහාසයක් දක්වා දිව යන අතර එහි ඊටාම පළ ප්‍රයෝජන රාශියක් ශ්‍රී ලංකාවට චීනයට දෙරට අතරට ලැබෙන යුගයකයි අද ශ්‍රී ලංකා අපේ මව්බිමට චීනයේ ජනාධිපතිවරයා මෙලෙස සපත් වන්නේ. මේ අනාගතය නිර්මාණය කරන මහා නායකයන්න් අපේ ජනතාවගේ නායකයන්න් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යාව මෙම ස්ථානයට මෙම පරිසරයට සපත් වන්නේ චීන ජනාධිපතිතුමන් නිල වශයෙන් පිළිගැනීම සඳහා. එතුමන් අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනතාවගේ නායකයා ජනාධිපති ආර්යාව සහ සම්භාවනීයන් කැටිව රතු පළස මතින් ගුවන් යානයේ අභිස්සටම ගමන් කරන්නේ චීන ජනාධිපති එතුමන්ගේ ඊටම සමීප හිතමිතුරා වන චීන ජනාධිපති සී ජින්පින් මැතිතුමන් සහ ජනාධිපති ආර්යාවත් පැමිණ සිටින සම්භාවනීය සියලු ගෞරවනීය අමුත්තනුත් පිළිගැනීම සඳහා මේ රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරවයයි ඔවුන් සැපත් වන දේශ නැතිනම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමන් ගුවන් යානයේ අභියසටම ගමන් කරමින් මේ දැවැන්ත රාජ්‍යයේ රාජ්‍ය නායකයා පිළිගැනීම සඳහා සැදී පැහැදී බලා සිටිනවා. ශ්‍රී ලංකාවේ අපේ ජාතික දජයත් චීන ජනතාව නියෝජනය කරන චීන රාජ්‍යයෙහි පාරකා 5කින් සමන්විත ඔවුන්ගේ සාමය සහ එකමුතුකම සංකේතවත් කරන චීන දජයත් මේ දරුවන් අතදරා සිටිනවා. එයින් කියවෙන්නේ දෙරට අතර තිබෙන මේ සහයෝගීතාවය නැතිනම් දෙරට අතර තිබෙන මිත්‍රත්වය දරුවන්ගේ පරම්පරාව ඉදිරියට රැගෙන යන බවයි. රාජ්‍ය නායකයින් මේ යුතුයකම ඉටු කළා. ඔවුන් මේ වගකීම ඉටු කළා. ඔවුන් දරුවන්ට ලෝකයට හෙට දවසක් උදා කර දී තිබෙනවා. ඒ සංකේතවත් කරන්නටයි මේ දජ ලෙලවමින් දරුවන් සුභාශිංසන ගෙන එන්නේ අපේ ජනාධිපතිතුමන්ට වගේම ශ්‍රී ලංකාවට සැපත් වන චීන ජනාධිපති සී ජින්පින් මැතිතුමන්ට. Chinese president's acceptance of the Sri Lankan President Mahinda Rajapaksa's invitation to visit our country, and yes indeed the door is open and we are now seeing the President of China and Madam First Lady just coming out. අප සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටි අභිමානවත් මොහොත උත්කර්ෂවත් ආකාරයෙන් චීන ජනාධිපති සී ජින්පින් මැතිතුමන් සහ ජනාධිපති ආර්යාව පිළිගැනීමට සියලු දෙනා තමන්ගේ උපරිම දායකත්වය ලබා දුන් බව අප මතක් කරන්නේ මහත් අභිමානයෙන් යුතුවයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපතිතුමන් සහ ஜனாதிபதி ஆர்யாව கௌரவයෙන් පිළිගන්නා වගයි. இந்த சந்தர்ப்பத்திலே சீன மக்கள் குடியரசின் ஜனாதிபதி மேன்மை தாங்கிய ஷி ஜின்பிங் அவர்களும் அவர்தம் பாரியாரும் இலங்கை மண்ணுக்கு காலடி எடுத்து வைக்கின்ற சந்தர்ப்பம் இப்பொழுது மலர் செண்டுகள் வழங்கி அவர்கள் கௌரவிக்கப்படுகிறார்கள். எமது ஜனாதிபதி மேன்மை தாங்கிய மஹிந்த ராஜபக்ஷ அவர்களும் அதே போன்று முதல் பெண்மணி ஷிரந்த் விக்ரமசிங்க ராஜபக்ஷ அவர்களும் எமது சீன மக்கள் குடியரசுடைய ஜனாதிபதி அவர்களையும் அவர்தம் பாரியாரையும் மிகவும் அன்போடு வரவேற்றுக் கொண்டிருக்கிறார்கள். Oh, this is a very exciting moment. It's a moving moment when the President of the People's Republic of China has just got down and is greeted by the President of the Democratic Republic of Sri Lanka and, well, the Democratic Socialist Republic of Sri Lanka. And it is indeed, very moving, especially to see these children, doing their various dances and singing and welcoming very warmly indeed the President of the People's Republic of China. වසර දහස් ගණනක් තිස්සේ නොබිදී පැවතුණු අවිච්ඡින්න සම්බන්ධතාවයක වර්තමානයයි මෙසේ සංකේතවත් කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතිගරු ජනාධිපතිතුමන් චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපතිතුමන්ට අපේ රාජතාන්ත්‍රිකයින් හඳුන්වා දෙන අවස්ථාව ශ්‍රී ලංකා තානාපතිතුමන්ලා චීනයේ සිටින එසේම චීන තානාපතිතුමන් ශ්‍රී ලංකාවේ සිටින ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේත් අපේ මැති ඇමතිතුමන්ලා ඒකම ආරක්ෂක අංශවල ප්‍රධානීනුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ දෙපාර්ශ්වය දැන හඳුනා ගැනීමෙන් අනතුරුවයි
චීන ජනාධිපතිතුමන් ස්වර්ණමය පුස්තකයෙහි සටහනක් තැබීමට නියමිත. වසර 28කට පස්සේ අපට දැකමලා ගැනීමට හැකියාව ලැබෙනවා චීන ජනාධිපතිවරයෙකුගේ අත්සන මේ ස්වර්ණමය සටහන් පුස්තකයෙහි අමුත්තන්ගේ පොත නොවේ. එය අපේ රටට පැමිණෙන ආරාධිතයින්ගේ අපේ හිතයිශීන්ගේ අපේ නෑදෑයින්ගේ පුස්තකයයි. ඒ මත සිය සටහන ඉතා අභිමානයෙන් සහ සෙනෙහසින් තබන්නට චීන ජනාධිපතිතුමන්ව කැඳවාගෙන යන අවස්ථාවයි මේ. அந்த நாட்டு மக்களை பிரதிநிதிப்படுத்தி தனது துணைவியாரோடும் தூதுக்குழோடும் இலங்கைக்கு இப்பொழுது வருகை தந்திருக்கிறார். உண்மையிலேயே பலவிதமான 23 புரிந்துணர்வு ஒப்பந்தங்கள் கையொப்பமிடப்பட இருக்கின்றன. அது மாத்திரமல்ல, எங்களுக்கு பல மில்லியன் ரூபாய் உதவி வழங்குவதற்கான உடன்படிக்கைகளும் கைச்சாத்திடப்பட இருக்கின்றன. இப்பொழுது சீன மக்கள் குடியரசின் ஜனாதிபதி மேன்மை தங்கிய ஷி ஜின்பிங் அவர்கள் விருந்தினர் பதிவேட்டிலே இப்பொழுது கையெழுத்திடுகின்ற சந்தர்ப்பம். Well, viewers, you are seeing the man presiding over the second largest economy in the world. That is none other than Xi Jinping, the president of China, who is now signing the Golden Book. Dulakshi? අප කලින් සඳහන් කළා වගේ මේ අත්සන මේ තබන සටහන දෙරට රාජනායකයන් අතර තිබෙන සුහදත්වයේ පමණක් නොවේ, මහා දැවැන්ත රාජ්‍යයක් සහ ශ්‍රී ලංකාව නැමැති කේන්ද්‍රීය වශයෙන් අතිශයින්ම වැදගත් ගෞරවනීය දූපත් රාජ්‍ය අතර පවතින සහ සම්බන්ධතාවය පිළිබඳව වටිනාම සටහන බවයි අපගේ විශ්වාසය. දෙදින නිල සංචාරයක් ආරම්භ කරන චීන සමූහාණ්ඩුවේ අධිකරු ජනාධිපති සී ජින්පින් මැතිතුමන් සහ ජනාධිපති ආර්යාව ඉතාම ගෞරවයෙන් පිළිගැනීමෙන් අනතුරුව අධිකරු ජනාධිපතිතුමන්ගේ මේ සුභාශිංසන මැද්දේ එතුමන් ශ්‍රී ලංකා ධරණී තලයට ඉතාම ගෞරවයෙන් ලෙන්ගතුව නෑසියන්සේ පිළිගත් සටහන යලිත් වතාවක් තහවුරු වෙනවා.